සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම පළවෙනි වතාවට තමයි මේ විදිහට කතා කරන්නේ. ඒකට හේතුව තමයි මගේ ජීවිතේ තිබ්බ එකම ටාගට් එකක් තමයි YouTube පැත්තෙන් subscribe 250 කියන්නේ. ඉතින් අද වෙද්දි මං ඒ තැනට ඇවිත් තියෙනවා. කෙනෙක්ට පොඩි ගාණක් වෙන්න පුළුවන්. හැබැයි මට නම් මේ 250 කියන්නේ ගොඩක් ලොකු ගාණක්. ඉතින් ඒ තැනට මට යන්න උදව් කරේ ආදරණීය ඔයාලා. ඔයාලගේ ආදරණීය හිත් තමයි මගේ channel එකට මේ විදිහට එකතු වුනේ. ඉතින් ඔයාලට ස්තුති කරන්න ඕන වුණා මට. ඒ වෙනුවෙන් තමයි මං අද මේ විදිහට vlog එකක් කරන්නේ. මගේ ටාගට් වල ටිකෙන් ටික මම යනවා කියලා මට දැනෙනවා. ඉතින් ඒකට මට උදව් කරන්නේ ඔයාලා. ඒ හින්දා ඉතින් මම ඔයාලට ගොඩක් ආදරෙයි ඒ වෙනුවෙන්. ඒ වගේම තමයි මේ දවස්වල අපේ පැත්තට නම් ගොඩක් වහිනවා. අද නම් ටිකක් පායලා තියෙන්නේ. රෙජිත් නැති තරම් අඳින්න ඒ තරම් මේ ටිකේම වැස්සා. අද මං අපේ අයියා ඉතින් නැහැ. අයියාගේ ඇඳුමක් තමයි මේ ඇඳගෙන ඉන්නේ. මොකද ඉතින් ඇඳුම් ටිකත් එකයි ඔක්කොම. ඒ නිසා මම බැලුවා දැන් මගේ මේ subscribe 250 සම්පූර්ණ වෙච්ච එකේ පොඩි vlog එකක් කරන්න ඒ වෙනුවෙන්. දැන් නිවාඩුවත් මගේ ගෙවිලා ගිහින් සති දෙකක් මම දන්නෙත් නැහැ. මට නොදැනුවත්වම ඔහේ ගිහින් ඉතින් ගෙදර පොඩි වැඩ කීපයකුත් තියෙනවා. අද මම ඔයාලා එකතු කරගන්නවා මම ඒ කරන ගෙදර වැඩත් එක්ක. ඉතින් වැඩි කතා නැතුව vlog එකට යන්. ඒ වගේම තමයි මම ආයෙත් ඉතින් ස්තුතිවන්ත වෙනවා. මොකද මට හීනයක් වගේ මේ දේ දිගටම ආරාධනා කරන මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපි එහෙනම් දැන් යන් අපේ vlog එකේ පළවෙනි වැඩේට. පළවෙනි වැඩේ තමයි අපේ වැඩ ටිකක් කප්පාදු කරගන්න ඕනේ. මේ දවස්වල හොඳටම වැහැලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ කරගන්න ඕනේ. ඒකට තමයි මම මේ රැහත් වෙන්නේ. ඉතින් මේ ඇඳුමනම් ටිකක් ලොකුයි. අයියා මගේ vlog එක බලනවා නම් අයියා ඉතින් ගෙදර නැහැ. අයියට හොරෙන් මම මේ ඇඳුම ගත්තා. මොකද ඇඳුම් ඔක්කොම තෙතයි. ඒ හින්දා ඉතින් මම හොයලා මට අඳින්න පුළුවන් විදිහට අයියට ගත්තා. පරිස්සමෙන් තියන්නම් ආයෙත්. මොකද මම දන්නවා අයියා මගේ vlog එක අනිවාර්යෙන් බලනවා කියන්නේ. අපි යන් වැඩේට. අපේ වැටේ තියෙන ගස් ටිකක් වැවිලා තියෙන්නේ වැස්ස නිසා. සාමාන්‍ය වහිද්දී කොහොමත් ගස් කොළන් ඉතින් ඉක්මනට දළු දානවනේ. ඒ නිසා මම දැන් හදන්නේ වැට ගාන ටිකක් කපා ගන්න වැවිලා වැඩි නිසා. වැස්ස අපිට මල් දීලා තියෙන්නේ. ඉතින් මං හදන්නේ මේ ඔක්කොම ටික ගානට කපා ගන්න. බලමු වැඩේ හරියට වෙයිද කියලා. ඔන්න ඉතින් ආරම්භයෙන් මම හොඳ වැඩක් කරා. මල් ගස් කැඩුනා මගේ අතින්. කමන්නේ ඉතින් කොහොම තමයි සුද්ධ කරද්දී වගේ දේවල් වෙනවා. මම පුළුවන් තරම් try කරේ මේක බේරන්න. හැබැයි කැඩුනා. අපේ ගෙදර ඉතින් මාත් එක්ක තනියට ඉන්න එක්කෙනෙක් තමයි අපේ කිටි කියන්නේ. කිටිත් ඉතින් මම යන තැන ඉන්නවා. ඉතින් බලන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙතනත් එයා ඉන්නවා. දැන් පුටුවරලා නිදාගෙන හිටපු කෙනා මම මේ වැඩේ කරන්න ආව හින්දා එයාත් මෙතෙන්ට වෙලා ඉන්නවා ඉතින්. අපේ කිටි ඔයාලටත් ඉතින් මේ වගේ පොඩි වැඩ කරන්න පුළුවන් නම් කරන්න. මොකද ඉතින් විශේෂයෙන් ගෑනු ළමයි ඉන්නවා කියන්නේ ගෙදරක් ලස්සන වෙන්න ඕනි කියලා සමාජ මතයක් තියෙනවා. ගෑනු ළමයි විතරක් නෙවෙයි පිරිමි ළමයි ඉන්න තැනත් පිරිසිදු වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඉතින් ගෙයක් කියන්නේ පිරිසිදුව තියෙන්න ඕන තැනක්නේ. ඒ නිසා ඔයාලත් උපරිම උත්සාහ කරන්න. ඔයාලා ඉන්න ගෙදර අවට වටපිටාව හරි ලස්සනට පවත්වාගෙන යන්න. ඒක ඔයාලටත් හොඳයි, ගෙදරටත් හොඳයි. හැමදේම ඉතින් ලස්සනට තියනවා කියන්නේ ඉතින් අපේ ජීවිතෙත් අනිත් දේවලුත් පිළිවෙල වෙනවා. මේ තියෙන්නේ පිහිඹිය ගහක් මම ඒක ගැලෙව්වා. මොකද මේවා ලොකු වුණාම හරි කරදරයි. ඔන්න දැන් ඒ වැඩේ නම් ඉවරයි. දැන් මට තියෙන්නේ ඉතින් මේ අතු ටික එකතු කරලා විසිකන්න තමයි. ඊට පස්සේ නිදිර ටිකක් අතු ගා ගන්න ඕනේ. අපි ඒ වැඩේටත් යමු.
අද මගේ ජීවිතයේ ගොඩක් සතුටු දවසක්. මම මුලින් කිව්වා වගේම ඒකට හේතුව තමයි මගේ channel එකට ආදරණීය හිත් 250ක් එකතු වෙලා තියෙනවද වෙද්දී ඉතින් ඒක මගේ ජීවිතයේ ලොකුම ටාගට් එකක්, ලොකුම හීනයක්. මම ඔයාලටත් කියනවා ඔයාලගේ ජීවිතයේ හීන වෙනුවෙන් ඔයාලා මහන්සි වෙන්න. මොකද ඔයාලගේ හීන ඉෂ්ට කරන්න පුළුවන් එකම කෙනා ඔයා තමයි. වෙන කෙනෙක්ට කවදාවත් බෑ ඔයාලගේ හීන ඉෂ්ට කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට මගේ මේ හීන වලට මම ටිකෙන් ටික යනවා වගේම ඔයාලටත් පුළුවන් ඔයාලගේ හීන වලට ටිකෙන් ටික යන්න. එහෙම තමයි මේ ජීවිතේ අපිට ලැබුණු මේ ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගන්න අපි ගොඩක් උත්සාහ කරමු. මං ඉතින් ඔයාලගේ හීනත් මේ විදිහටම දිනන්න, ඔයාලට ඒ අරමුණට යන්න, ඒ පාත් එකේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මට මේ සතුට දුන්න එකම කට්ටිය තමයි මගේ ආදරණීය YouTube පවුල. ඒ කියන්නේ ඔයාලා. මම නැවත නැවත ඔයාලට මේ ස්තුතිවන්ත වෙන්නේ මගේ හිතේ තියෙන සතුට නිසාමයි. මම දන්නවා මගේ ගමන තව දුරයි. හැබැයි මම ඒ දුර ගමන කොහොම හරි අමාරුවෙන් හරි ගෙවා ගන්නව අනිවාර්යෙන් මම වෙනුවෙන්. ඔයාලත් එහෙම හිතන්න අදිෂ්ඨාන කරගන්න. ඔව් මට පුළුවන් කියන සිතුවිල්ල හිත ඇතුලේ තියාගෙනම වැඩ කරන්න. මං කරන්න හිටිය අනිත් වැඩේ තමයි මේ අම්මා කරන්නේ. අම්මලා කියන්නේම අපේ ජීවිතේ එකම හයිය. ඔය පටන් ගන්නේ මගේ දෙවෙනි දවස. මට පළවෙනි දවසේ කරගන්න බැරි වුණා වැඩ ඔක්කොම. ඒ නිසා මම දෙවෙනි දවසට ඉතුරු වැඩ ටික දාගත්තා. අපි නිදාගන්න බෙඩ්ෂීට් හොදන්න තිබ්බා මට. ඒ වැඩේ තමයි මම ඔය කරලා දැන් අවුවත් වැටෙනවනේ මේ දවස් ටිකේ. ඒ නිසා ඒ රෙදි දෙපැත්ත දාලා වේල ගන්න තමයි හදන්නේ. මොකද හවස වහින ලකුණක් තමයි තියෙන්නේ අහස දිහා බලපුවාම. ඒ නිසා පුළුවන් ඉක්මනින් මම මේ වැඩ ටික ඉවර කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතරේ තව පොඩි වැඩක් තියෙනවා මට කරන්න. බලමු මේ වැඩේ මොකද්ද කියලා. මම දැන් මේ හදන්නේ ඇන්තූරියම් පැල ටිකක් හදාගන්න. අපේ අම්මට ඇන්තූරියම් පැල ටිකක් හම්බෙලා තියෙනවා. ඒ ටික තමයි හිටව ගන්න හදන්නේ දැන්. මම සාමාන්‍ය ලොකුවට නම් ඇන්තූරියම් වගාව ගැන දන්නේ නැහැ. මම සාමාන්‍ය හිටවන විදිහට තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඔය තියෙන්නේ මට ඕන දේවල්. මම පොල්ලලි ටික කපා ගත්තා. දැන් මේ ගඩොල් තමයි කුඩු කරගන්න හදන්නේ. ඔන්න ඉතින් මට ඕන කරන බඩු ටික තියෙනවා, පැල ටිකක් තියෙනවා. දැන් එහෙනම් අපි පැල ටික හදන්න යමු. මුලින්ම මම ගඩොල් කෑලි ටික තියලා පැලේ හරි මැදින් තියලා ඒ වටේට පොල්ලලි ගඩොල් අතුරලා පැලේ තියාගෙන තමයි ඊට පස්සේ ඉතුරු දේවල් කරන්නේ. ඔය විදිහට තමයි මම පැලේ තියාගන්නේ. ඊට පස්සේ තින් ගඩොල් කුඩු පොල්ලලි දාලා මේක තව ටිකක් අර මුල් වලින් වැහෙන්න හදලා වතුර ටිකක් දාලා තියෙනවා. එතකොට දවස් කිහිපයක් යද්දි පැලේ හැදෙනවා. මේ ඉතින් මම දන්න විදිහ. මීට වැඩි ක්‍රම තියෙනවා නම් මටත් දැනගන්න පොඩ්ඩක් ෂෙයා කරන්න. පැල 4ම හදලා ඉවර වෙලා අපි ඉතින් ඒ වැඩ කරපු තැන සුද්ධ කරන්නත් එපැයි. දැන් මම මේ කරන්නේ මේ වැඩේ. ඔයාලා දැක්කද මම ඒ වැඩ කරපු තැන තිබ්බ කොච්චි පැලයක්. ඒ තමයි මේ තියෙන්නේ. මම දැන් හදන්නේ මේ පැලේටත් පොඩි සාත්තුවක් දෙන්න. හීන් කොච්චි කියන්නේ අපේ නිකම්ම අපේ ඉඩම් වල හැදෙන දේවල්නේ. ඉතින් ඒ පැලේටත් මම ලස්සන කරන්න යන්නේ වටේට පොල්ලෙල් ටිකක් තියලා පොඩි සාත්තුවක් දෙනවා. මොකද ඒ පැලෙත් මල් හැදිලා තියෙන්නේ මේ වෙද්දි. පේනවනේ මේ ලස්සනට තියෙන්නේ මං ඒ කියපු හීන් කොච්චි පැලේ. ඔන්න ඉතින් මම කරන්න හිතන් හිටපු වැඩ ඔක්කොම මං ඉවර කරා මේ වෙද්දි. දැන් ඉතින් මේ පැල ටිකට වතුර ටිකක් දාලා මං
වැඩවලට ගත්ත ඒ උදැල්ල ඒ බඩු ටික තියෙනවනේ. එන්න ඒව ඔක්කොම සුද්ධ කරලා මගේ දවස ඉවර කරන්න තමයි මම මේ හදන්නේ. ඔයත් මම වගේ හීන පස්සෙන් දුවන කෙනෙක්ද? එහෙනම් මට සතුටුයි. මොකද අපිට මේ ලැබුණු ජීවිතේ අපි උපරිම ප්‍රයෝජන ගමු. මම වගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ මහන්සි වෙන ගමනේ අපිට පොඩි පොඩි තැන් එනවා. අපේ හීන වලට යද්දි අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ තැන් වල සතුටු වෙමු. ආයෙත් ඒ සතුට පැත්තකට තියලා අපේ ඒ හීන වලට යනකම්ම අපි මහන්සි වෙලා වැඩ කරමු. අපිට අරමුණක් හදාගමු. අපේ ජීවිතවලට හොඳ ප්ලෑන් එකක් අපි හදාගමු. එහෙම වුණොත් තමයි අපිට අපේ හීන දිනන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ළඟත් එහෙම හීන තියෙනවද? ඔයාලා දැනටමත් ඒ හීන ඉෂ්ට කරගෙනද තියෙන්නේ? එහෙම කෙනෙක් නම් පොඩ්ඩක් මට කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයත් ඒ විදිහ කෙනෙක්ද කියලා. මම වගේම පුංචි තැනේ ඉඳන් පටන් අරගෙන ජීවිතේ ඉස්සරහට යන්න දඟලන ලස්සන මිනිස්සෙක්ද කියලා බලන්න. මම විශ්වාස කරන දෙයක් තමයි මේ පරිසරය අපි වගේ උත්සාහවන්තයින්ට අනිවාර්යෙන් ආශිර්වාද කරනවා. ඒ නිසා බය නැතුව අපි අපේ ගමන යමු. මේ වගේ ලස්සන vlog එකකින් මම ආයෙත් ඔයාලත් එක්ක එකතු වෙන්න. ආරම්භය වගේම තමා අවසානෙත් මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ හීන දිනන්න මගේ තිබ්බ එක ටාගට් එකක් ඉෂ්ට කරගන්න ඔයාලා මට උදව් වුණා. ඒ තමයි මගේ subscribe 250 හීනේ. ඉතින් ඒ හීන වෙනුවෙන් මම අද ගොඩක් සතුටින් ඉන්නේ. ඒ වගේම තමයි මෙතනින් නවතින්නේ. ඉස්සරහටත් මගේ හීන වෙනුවෙන් මම වැඩ කරනවා. ඔයාලත් මම වගේ ඔයාලගේ හීන වෙනුවෙනුත් වැඩ කරගෙන ඉස්සරහටම යන්න. එහෙනම් ආයෙත් මං එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.